guys, ada apa delivery dawes. Finally, අපි ආවා. ලස්සනයි. Hi guys, ada apa delivery dawes. අපි දැන් මුලින්ම යනවා ඔපෙරා හවුස් එක බලන්න. දැන් වෙලාව උදේ 10:45යි 44යි. මට සීතලයි. මේ මොකද රුමේනියාව වගේ නෙමෙයි. මෙහෙ මං කිව්වා ඊයේ මේ කලින් වීඩියෝ වගේම මේ 4ට 5ට වගේ යන්නේ. ඒද මාර සීතලක් තියෙනවා. අපි දැන් මෙට්‍රෝ එකට යනවා. මෙට්‍රෝ එකට ගිහිල්ලා මෙට්‍රෝ එක ගාවින් M8 එකේ නැගලා අපි යන්න තියෙන්නේ. කොහෙද? ඔපෙරා හවුස් එකට. ඊට පස්සේ එතනට ගිහිල්ලා අපි ඊට පස්සේ එතන ළඟ තියෙන ප්ලේසස් වලට ගිහිල්ලා හවස් වෙලා අයිෆල් ටවර් එක පැත්තට අපි යන්න හිතන් ඉන්නේ. බලමු එහෙනම් අපි දැන් මෙට්‍රෝ එකට ගිහිල්ලා ඊට පස්සේ ලොකේෂන් එකට ගිහිල්ලා ඊළඟ ඩීටේල්ස් බයි. අපි දැන් ඉන්නේ පැරිසියේ මැද. අතර අපි දන්නේ හැටම මේ ලොකේෂන් එක මොකද්ද කියලා. හැබැයි මැප් එකේ පෙන්නන්නේ පැරිසියේ මැද කියලා. අපි දැක්ක දැන් මේ අපි යන්න හදන්නේ ටාරියම් කියලා මේ තියෙනවා මෙහෙ වෙනම සුවිනියර්ස් තියෙන ස්ට්‍රීට් එකක්. ඒකට ඒක ගන්න අපි මෙට්‍රෝ එකට යද්දී අපි දැන් දැක්කේ මේ ඒතර තියෙන ලස්සන මේ ලොකු බිල්ඩින් එකක්. මොකද්ද කියලා නම් දන්නේ නැහැ. අපි දැන් මේක ඇතුළට ගිහින් තමයි බලන්න යන්න හදන්නේ. ඇතුළට යන්න පුළුවන්ද කියලා. ෂුවර් එකක් නැහැ පුළුවන්ද කියලා බලමු. ලොකු පඩිපෙලක් නැගලා ආවා මොන්මාර්තේ වලට. තව මීටර 600ක් අපිට යන්න ඕනේ පාර දිගේ. එතනට මේ පැත්ත Google Map එකේ තියෙන තනිකරම සුවිනියර්ස් තියෙන පැත්තක් කියලා, සුවිනි අයිටම්ස් තියෙන පැත්තක් කියලා. එහෙනම් අපි මේ පැත්තට ගිහිල්ලා බලමු කොහමද ගණන් මොනවද තියෙන්නේ. වව් මාරම ලස්සනයි. තනිකරම පාරාදීසයක් වගේ. ලස්සන පැරිසිය. සුන්දර පැරිසිය.
මේ කඩ මේ පැත්තේ තමයි සාමාන්‍යයෙන් පැරිසියේ අඩුවට සුවිනියර්ස් ගන්න තියෙන පැත්තක්. ඒතර මෙහි ගොඩක් ඩිස්කවුන්ට් යන තැන් තියෙනවා. මේගොල්ලෝ පේනවා මේවා එහෙම. මේ එකක් යුරෝ 4යි, තුනක් ගත්තොත් යුරෝ 10යි. ඊට පස්සේ මේ කීඩක් එකක් යුරෝ 750යි, 12ක් ගත්තොත් යුරෝ 5යි. ඒ වගේ ඔෆර්ස් යනවා මේ පැත්තේ. මේක තනි කරම මේ නිකම් පෙටා මාකට් එක වගේ තමයි. අර සුවිනියර්ස් ගන්න ගොඩක් මෙහි තමයි ලස්සන තැන් තියෙන්නේ. සුවඳ බලන්න. ඔව් ඇත්තට. පැරිසියේ ඇවිල්ලා මැක්‍රෝන් එකක් කෑවේ නැත්නම් ඉතින් ආයි කෑවේ නෑ වගේ. ගොඩක් සෙනග. ඕ ලස්සන ඉන්න බනි. පැරිදන්ද කෑවේ? කවුද කන්නේ? And hot chocolate with cream. Gimana? Betul terima kasih. No. Tabal में Viva ici. Gọi bạc tiêu cầm một. Tabal में Thank you. Thank you. Thank you. Panas dulu. Tabal में Thank you. You should also look for like a nice. Cool. Cheers kan. Cheers. Cheers. Mams ඇවිල්ලා නටලා ක්‍රේප් එකක් කාලා චොකලට් එකක් බොන්න ඕනේ. ඒක තමයි ගතිය තියෙන්නේ. මොකද මේ වෙලාවට පට්ට සීතලයි. හොට් චොකලට් එකත් එක්ක උණුනේ ක්‍රේප් එකක් කනවා කියන්නේ සුපිරි. හොඳ බයි සද්ද ගන්න. අපි සුවිනිය පැත්තේ ඇවිදලා ඉවරයි. මොකද මාර සීතලයි. ඇවිදින්න තැන් ගොඩාක් තියෙනවා. කඩ ගොඩාක් තියෙනවා. වෙලාව මදි. මොකද දවස් 4ක් අතර මදි මේ ඇවිදින්න. මේක මේ පැත්ත නිකන් ඔයගොල්ලන් බැලුවම නිකන් ඒ කියන්නේ ඇත්තට දැක්කම නිකන් අර මේ රොබින් හුඩ් මතක් වෙනවා. රොබින් හුඩ් එකේ මේ අර ඉස්සර තිබ්බ මේ බන්නේ නෑ තනිකර ඉස්සර රොබින් හුඩ් එකේ අර තියෙන රජමාලිගා තනිකර වින්ටේජ් ලුක් එකක් තියෙන්නේ. ඒවන් මේ ලස්සනයි. කොහොමද? මම හිතන්නේ ගෙවල් වෙන්නේ නැති. ගොඩාක් පාරවල් තියෙනවා. ලස්සන වින්ටේජ් එක. මෙහි අනික මේ තියෙනවා මේ Uber බයිසිකල්. ඔයාලට පේන ඇතිනේ. වෙන ටුවරිස්ට්ලාට ඒගොල්ලන්ට යන්න පුළුවන් මේ දැන් රුමේනියාවේ ස්කූටර් එක වගේ මේ තියෙන්නේ රුමේනියාවේ බයිසිකල්. සෝරි රුමේනියා නෙමෙයි ෆ්‍රාන්ස් වල බයිසිකල්. Uber වාගෙන මේකෙන් යන්න පුළුවන්. අපි ආවා අයිෆල් කලුණ ගාවට. තව චුට්ටක් පයින් යන්න තියෙන්නේ පයින්. දැන් වෙලාව 6යි කාලෙට විතර වෙලා. හැබැයි තාම එළිය තියෙනවා. අපිට මේ අපිට ඩේ ලයිට් එකට ෆොටෝ ගන්න බැරි වෙයි කියලා අපි ගන්න පුළුවන් මේ සීතල කාලේ ඉඳන් තාම පොඩ්ඩක් එළිය තියෙනවා. පිටට පස්සේ ඉතල පයින් යන්න ඕනේ. එන බලමු ගිහිල්ලා. කොහොම හරි ෆොටෝස් ටික ගහ ගන්න ඕනේ මේ ඉර එළිය තියෙන වෙලාවේ. ඉර එළිය නැහැ. ඩේ ලයිට් එක තියෙන වෙලාවේ.
ෆයිනලි අපි ආවා අයිෆල් කුල්ල ගාවට. ඔයගලන්ට පේනවා ඉස්සරහෙන් අයිෆල් කුල්ල තියෙනවා. අපි දැන් කෙමින් ළඟා වෙනවා අපේ හැරූම් ලක්ෂයට. ඕකේ මේ තියෙන අයිෆල් කුල්ල ලස්සනයි මාර උසයි. කට්ටිය ඔක්කොම පුදු වෙලා ඉන්නේ. කො කට්ටිය පුදු වෙනන්නේ. So excited. Finally. අපි ආවා. ලස්සනයි. ගයිස් හරියටම රැටට අයිෆල් එකේ ලයිට්ස් දානවා. මාරෝ ලස්සනයි. මේ වෙලාවට වෙනම ලෝකයක්.